හෙලෝ සුබ දවසක් හැමෝටම. ඉතින් අද අලුත් වීඩියෝ එකකින් ආවා ඔයගොල්ලෝ හම්බෙන්න අලුත්ම වැඩක්. ඒ වගේම අද දැන් කියන්න යන්නේ ඩ්‍රොප් ෂිපින් සම්බන්ධව. ඔයගලන්ට ගොඩක් සපෝටිව් වෙබ්සයිට් එකක්. ඒ වගේම ඩ්‍රොප් ෂිපින් කරන අයට එහෙම නැත්නම් ගැන ඉගෙන ගන්න අයට ගොඩක් වටින වෙබ්සයිට් එකක් තමයි අද මම කියන්න යන්නේ. මේකේ නම තමයි CJ Drop Shipping කියන වෙබ්සයිට් එක. අපි ගිහිල්ලා බලමු මේ Google එකේ ගහපු ගමන් මේ උඩම එනවා මෙන්න මේ සයිට් එක. මේ සයිට් එකට ගියාට පස්සේ අපි ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක ඇත්තටම කොහොමද එහෙම ඩ්‍රොප් ෂිපින් eBay වලට Amazon වල ඩ්‍රොප් ෂිපින් වලට සපෝට් කරන වෙබ්සයිට් එකක්. එතකොට මේක third party වෙබ්සයිට් එකක්. එතකොට මේක හරහා ඔයගලන්ට පුළුවන් item buy කරලා sell කරන්න. sell කරන්න කියන්නේ මෙහෙමයි. මම කියන්නම් මේක තමයි ඉන්ටර්ෆේස් එකේ. එතකොට ඕකට ඔයගලන්ට පුළුවන් මොනවාම හරි දෙයක් මේකෙන් ප්‍රොඩක්ට් එකක් අරගෙන ඔයාලගේ third party වෙබ්සයිට් එකක හරි TikTok එක හරි මොකක් හරි platform එකක sell කරලා මේක හරහා deliver කරන්න overseas රටවල් වලට UK US වලට. ඉතින් අපි බලමු මේක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඔයගලන්ට මෙතන sign up වෙන්න පුළුවන් details ටික දීලා වෙලා. එහෙම නැත්නම් ඔයගලන්ගේ account එකක් තියෙනවා නම් මේ වගේ log වෙන්න පුළුවන්. මගේ account එකක් තියෙනවා. ඒකෙන් මම log වෙනවා මෙතනින්. අපි log වෙලා බලමු කොහොමද ඇතුළ කියලා. මේ වෙබ්සයිට් එක ගැන මම කියන්න හේතුව තමයි මේ ගොඩක් කට්ටිය try කරනවා ඔය Alibaba ඒ වගේ ඊට පස්සේ AliExpress වගේ site වලින් drop shipping කරන්න. මේකේ ඒකම site එකේ තියෙන ඔයගලන්ට product එකක් තෝරගෙන ඒ site එක කරාම customer ට යවන්න පුළුවන්. අපි මේ මගේ account එක already තියෙනවා. ඉතින් මම ඒකට log වෙලා පෙන්නන්නම්. අපි බලමු OTP එකක් එන්න ඕනේ මෙතනින්. අපි email එක ගිහුවට පස්සේ okay මෙතන send OTP දුන්න ගමන් මෙතන email එකට අනිවාර්යෙන් OTP එකක් එනවා. ඒ OTP එක අපිට අතන්ට paste කරලා ඉවරලා පුළුවන්. okay ඔන්න OTP එක ආවා. අපි OTP එක අරකේ OTP එක ඉල්ලන තැනට අපි දාමු. දාලා ඉවරලා log වෙමු. right okay අපි මේ තමයි ඇතුළට ගියාට පස්සේ log වුණාට පස්සෙත් පේන ඉන්ටර්ෆේස් එක. මේ ඔකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලොකු ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා ඩීටේල්ස් ගොඩක් එක්ක. මෙතනින් ඔයගලන්ට පුළුවන් ප්‍රොඩක්ට් එකක් තෝරගන්න. ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා මේකේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් පහළට ගියාට පස්සේ මේක බලමු. ගොඩක් items තියෙනවා. ඒ items මේකෙන් ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. එතකොට ඔයාගේ third party website එක කියනවා හිතන්නකෝ ඔයා Facebook එකේ එහෙම නැත්නම් TikTok එකේ වගේ පිටරට audience එක target කරනවා UK US වගේ. එතකොට මේක හරහා order එක අරගෙන customer ගෙන් order එක අරගෙන ඔයාට මේක හරහා deliver කරන්න පුළුවන්. එතකොට ඔයා මේකට pay කරලා customer ගේ details දාලා ඒ confirm කරාට පස්සේ මේගොල්ලෝ කරන්නේ ඒක pack කරලා customer ගාට යවනවා. එතකොට customer එහෙන් order එක confirm කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් update ටික ගහගන්න. ඔයාලට පුළුවන් නම් normally eBay වගේ ගත්තොත් එහෙනම් මුලින්ම customer eBay site එකට pay කරලා ඉවර වුණාට පස්සේ තමයි අපි මෙහෙන් යවන්න ඕනි product එක අපි pay කරන්න ඕනේ මේ website එකට. එතකොට මේකෙන් යවුවට පස්සේ අරහෙන් අපිට payment එක release වෙන අවස්ථා තියෙනවා. normally සාමාන්‍යයෙන් ගොඩක් පරණ eBay account එක ගන්න payment එක one day release වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ dashboard එකේ ගොඩක් දේවල් තියෙනවා. මේකේ i product කියලා වෙනම option එකක් තියෙනවා. එකෙන් products බලා ගන්න පුළුවන්. මේ මම නිකන් දාලා තියෙන ප්‍රොඩක්ට් එකක් ඔයගලන්ට පේන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එක ඔයගලන්ට පුළුවන් eBay Amazon TikTok shop වල වගේ sell කරලා පිටරටින් orders අරගෙන මේක හරහා යවන්න. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන මම පොඩි අයිඩියා එකක් දුන්නේ. මොකද ගොඩක් කට්ටිය drop shipping ගැන අහනවා. ඉතින් drop shipping කරන්න site මොනවද කියලා අහනවා. ප්‍රොඩක්ට් එක buy කරන්න පුළුවන් site මොනවද අහනවා. ඉතින් මේ වගේ site එකෙන් ඔයගලන්ට use කරන්න පුළුවන් ඒ වගේ ප්‍රොඩක්ට් buy කරන්න. ඉතින් තවදුරටත් බැලුවොත් මේක ලොකු හොඳ ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. ඔයගලන්ට සේල්ස් බලා ගන්න, ඒ වගේම වෙන ඕඩර්ස් ඩිලිවර් වෙන ඒවා බලා ගන්න, ඒ වගේම ප්‍රොඩක්ට් ටික පහළ තියෙනවා. ඔයගලන්ට ගොඩක් අලුතෙන් එන ප්‍රොඩක්ට් මේකේ තියෙනවා. ඔයගලන්ට සර්ච් කරලා ගන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් ඔයාලට අයිඩියා එකක් තියෙනවා මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද මම මෙහෙට මාකට් කරන්න කියලා UK US වලට වටින ප්‍රොඩක්ට් තියෙනවා නේද? එතකොට ඒව ඔයාලට මාකට් කරන්න පුළුවන්. මේට අමතරව මේකේ තියෙන ප්‍රොඩක්ට් එකක් ඔයාලට Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගහලා UK audience එකක් එහෙම නැත්නම් USA audience එකක් ටාගට් කරලා මේව කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොමෝෂන් එකක් ගහලා Facebook එකේ orders ගන්නත් පුළුවන්. ඒක ඊට පස්සේ orders ගන්න details මේකට ඉන් කරලා මේක හරහා ඒ product එක යවන්න පුළුවන්. ඉතින් මේ site එකත් ගොඩක් හොඳ site එකක් මට හිතෙන්නේ. ඔයගොල්ලෝ try කරලා බලන්න අනිවාර්යයෙන්ම. මම මේ දේවල් share කරන්න ඔයගොල්ලන්ට මොනවාම idea එකක් මේකෙන් ගන්න පුළුවන් නිසා. ඉතින් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මේ account එකත් මම ගොඩක් කලින් පාවිච්චි කරපු account එකක්. වැඩි මම use කරේ නැහැ. ඉතින් මේකේ idea එක ඔයගලන්ට දුන්නේ. ඔයගලන්ට පුළුවන් මේකට ගිහිල්ලා මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ කියලා try කරලා බලන්න. මම හිතන්නේ මේකේ payment option විදිහට අපිට pay out එක ගන්න පුළුවන්. PayPal ඒ වගේ ගන්න පුළුවන් PayPal වලින්. ඊට පස්සේ මම හිතන්නේ තව තිබ්බා cryptocurrency වගේ දේවල් නම් මේකට මම හිතන්නේ support කරන්නේ නැහැ.
පේනිය වය ට්‍රන්ස්ෆර් ඒවා තමා තියෙන්නේ මේකේ පේමන්ට් ඔප්ෂන් විදිහට. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒවත් යූස් කරලා පේ අවුට් ගන්න එහෙම. ඉතින් එහෙනම් අද දවසට මම වීඩියෝ එක ඉවර කරනවා. මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම සමු ගන්නවා. මොනාම හරි ප්‍රශ්නයක් මේ සම්බන්ධව තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මොනාම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මම ඕගොල්ලන්ට ඒ සම්බන්ධව කමෙන්ට් එක රිප්ලයි කරන්නම්. වැරදිලා හරි කමෙන්ට් එක රිප්ලයි කරන්න බැරි ටිකක් දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න ඕනේ දෙයක් නම් අනිවාර්යෙන් ෂෝට් වීඩියෝ එකක් හරි කරලා දාන්න මම try එකක් දෙන්න. ඉතින් අනිවාර්යෙන් මේවා try කරන්න. අනිවාර්යෙන් online පැත්තට බහලා ඕගොල්ලන්ට මොන හරි opportunity එකක් හොයාගන්න try කරන්න. මේ ලෝකේ ගොඩක් දේවල් තියෙනවා අපි නොදන්නේ. ඒකින්ද අනිවාර්යෙන් ඒවා try කරලා මේකෙන් ගොඩ එන්න බලන්න. අනිවාර්යෙන් මගේ උපරිම support එක මම ඕගොල්ලන්ට දෙනවා. එහෙනම් අද දවසට මම මේ වීඩියෝ එක නතර කරනවා. ඉස්සරහට හොඳ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.